Hi. YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අලුත්ම වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන මාස 7ක් ඉවරයි net වෙලා. ඉතින් මාස 5ක් වෙනකම් ආසාවෙන් බලන් ඉඳලා දුවෙක් වෙයිද පුතෙක් වෙයිද කියලා. ඉතින් ඒ සුබ ආරංචිය මාස 5න් දැනගෙන කොහොම හරි මාස 7ක් ඉවර වෙනකන් ඉඳලා අපි බේබි shopping කරන්න පටන් ගත්තා. ඉතින් අපි මුලින්ම ගියේ එලෙක්ට්‍රොනික්ස් මොකස් එකට. ඉතින් ඒ ගිහිල්ලා බබාට අවශ්‍ය කරන බඩු ටික ගන්නවා කියලා හිතුවා. මොකද අලුත උපදින බබාගේ හැම හරිම සෙන්සිටිව්. ඉතින් යාට ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒකට යාට එක ස්කින් එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් යාට මුලින්ම අන්දන කරන දේවල්, යාට මුලින්ම භාවිතාවය පිළිදන්න ගන්න දේවල් හැම දෙයක්ම හොඳ ක්වොලිටි එකකින් වෙන්න ඕනි කියලා තමයි මම මේ බලපු වීඩියෝස් වලින් අහුවා කිව්වේ. ඉතින් මම ගොඩාක් YouTube එකේ වීඩියෝස් බලලා මට හොස්පිටල් එකකින් දුන්න ලිස්ට් එකත් එක්ක බලලා ඉවර වෙලා ලිස්ට් එකක් හදාගත්තා. හැමෝගෙම අහලා වීඩියෝස් බලලා ඉවර කරලා ඉතින් ඒ ඔක්කොම ටික එකතු කරගෙන තමයි ඉතින් බබාට හොඳම තැනකින් හොඳ ක්වොලිටි හොඳ කොටන් හොඳ රෙදි ටිකක් ගන්නවා කියලා හිතුවේ. ඒ නිසා මම හිතුවා එලිගන්ස් ස්මෝකර්ස් එකේ රෙදි ගොඩක් ක්වොලිටි හොඳම රෙදි තියෙන්නේ එහෙම කියලා දැනගත්ත නිසා මම හිතුවා එලිගන්ස් ස්මෝකර් එකකින් ගන්නවා කියලා. ඉතින් අපි ගියා එලිගන්ස් ස්මෝකර් එකට ගිහින් බබාට අවශ්‍ය කරන බඩු ටික අරගෙන ආවා. ඉතින් අපි බලමු දැන් මොනවද බඩු ගත්තේ කියලා. ඒ වගේම ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වීඩියෝ එක බලනකොට බලන්නේ මේ ඇඳුම් වල ගණන් කොහොමද එහෙම කියලා. ඉතින් ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම්. මම ගත්තේ ඇඳුම් මොනවාද අපේ චූටි බබාට. ඉතින් ඒ ඇඳුම් වල ඒ බබාලට අවශ්‍ය කරන දේවල් කොහොමද ප්‍රයිස් කියලා. ඉතින් මට හම්බෙන්නේ මේ චූටි දුවෙක්. ඉතින් මම චූටි දුවට අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම ගත්තා. හැබැයි මම එහෙම ලොකුවටම කියලා රෝස පාට කියලා මම ගත්තේ නැහැ. ගොඩක් ගත්තේ වයිට් කලර්ස්. මොකද බබාලට චූටි කාලේ කිරිවලට එහෙම කූඹි වහන්න බලනවා. ඉතින් සත්තු එහෙම වෙන බලනවා. ඉතින් චූටි කූඹියක් හිටියත් අපිට පේන්නේ ටිකක් ලයිට් කලර්ස් වලින් යාට අන්දලා තිබ්බොත් යව රැපතනකොට බ්ලැන්කට් එහෙම ඒ හැම දෙයක්ම ඉතින් ලාපාට දේවල් තිබ්බොත් හොඳයි කියලා මං හිතුවා. මොකද අපිට චූටි කුඹියක් ගියත් ටක් ගාලා පේන නිසා. ඉතින් ඒ නිසා මම ගොඩක් සුදු පාටට හුරු ඒවා තමයි ගත්තේ. ඉතින් අපි බලමු. මේ තියෙන්නේ චූටි ගවුම්. හරිම ලස්සනයි. හරිම කියුට්. ඔක හරිම සිනිදුයි රෙදි. යාට හරිම සනීපයි කියලා මං හිතනවා මේවා. මං හිතන්නේ මේක ඉපදිච්ච ගමන් මන් පුළුවන් වේක දන්නේ නැහැ. ටිකක් ලොකු වෙයි කියලා හිතෙනවා. ඒත් මේ එතන එලෙක්ට්‍රොනික්ස් මොකක් එකේ තිබ්බේ නැහැ. මේ අර චූටිම එහෙම කියලා තිබ්බේ නැහැ. මේ බේබි ෆ්‍රොක්ස් කියලා මේවා තමයි තිබ්බේ. ඉතින් මම මේ ආස නිසා මේකෙන් පහක් හරි හයක් තමයි ගත්තේ. මේ තියෙන ඒවා. මේවා එහෙම ලොකු ගණනුත් නැහැ. මේක 550යි. මේකත් 490යි. මේක තමයි ආසම ගම. මේ බලන්නකො. මේක තියෙන්නේ නිව්බෝර්න් සයිස් කියලා තියෙන්නේ. ඉපදිච්ච ගමන් ඉඳන් මාස 3ක් වෙනකන් අඳන්න පුළුවන් කියලා බට් දන්නේ නැහැ. බලමු අපි. මේක නම් 1350ක් වෙනවා. 1 2 3 4යි 5යි 6 ගවුම් 6ක් අරගෙන තියෙනවා. අපිට හොස්පිටල් ලිස්ට් එකකින් ඉල්ලලා තිබ්බා බ්ලැන්කට් 10ක් 15ක් වගේ ඕන කියලා බබාව උතන්න කරන්න. මොකද බබා චූ දැම්මම කරාම මේ බ්ලැන්කට් අයින් කරන්න වෙනවා. ඒ නිසා ඉතින් වැඩිපුර ගන්න කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් මම එක જાති බ්ලැන්කට් ගත්තා. උඩ බ්ලැන්කට් ගත්තා. නෝමල් නිකන් රැප් කරන්න පුළුවන් වගේ බ්ලැන්කට් ගත්තා. එහෙම බ්ලැන්කට් වර්ග ගත්තා. මේක ආසෙ හිතෙන මට මේ කියුට් හාපෙඩියක් වගේ බ්ලැන්කට් එකක් ගත්තා. යා උතන් යන්න එහෙම කොහෙද යනකොට එහෙම ඕන වෙයි කියලා. මේක උනේ 1950ක් වගේ. කොහොම බේබි බ්ලැන්කට් සැන්ඩල් බ්ලැන්කට් එකක් ගත්තා. මේක නම් 1350යි. ඊට පස්සේ මේ බ්ලැන්කට් එකක් 850යි. මම ඔයාලට හදලා පෙන්නන්නම්. මේ බබා නිකන් හොතන්න මේ මෙතන කොටසට බබාගේ කකුල් දෙක දාලා මෙහෙම කරලා බබා උතාගෙන තියන්නේ. ඔයා සුදුදු ඔයා ගඟ පුත් මේ තියෙන ඔක්කොම බේබි බ්ලැන්කට්. මේ ඔක්කොම මේ එකක් රුපියල් 850යි. ඉතින් මේ නෝමල් බ්ලැන්කට්. මේකේ මම මේ ඔක්කොම බ්ලැන්කට් මම මෙතන මේ જાතියෙන් 3ක් ගත්තා. අතන 2ක් ගත්තා. ඊට අමතරව මම කොහොමද ඔක්කොම බ්ලැන්කට් 10ක් හැදුවා. 10ක් වගේ ගත්තා. මේ තියෙන්නේ බබාව පිළිදන්න බාත් ටවල් එකක්. හරිම ලස්සනයි. හරියදී මේක. මේක නම් ඩබල් එකක්. බබාව පිළිදන්න ගත්තේ. මේක 1100ක් වගේ තමයි උනේ. මේ එලිගන්ස් ස්මෝකර්ස් එකේ නම් රෙඩි ගැන කතා කරන්න කිව්වොත් හරිම මේ හොඳ මේකත් බ්ලැන්කට් දෙකක්. මේ බ්ලැන්කට් දෙකත් මේ දෙකම වෙලා තියෙන 725යි. හොට් ෂීට් එකක් waterproof. මේ පැත්ත හරිම හොඳ ෂීට් රබර් ෂීට් එකක් වගේ. කිසිම මේ අපහසුාවක් නැහැ බබාට. මේ පැත්තට තමයි බබා කියන්නේ. ඉතින් මේක හරිම සීරු soft රෙද්දක්. මේ හොට් ෂීට් එකක්. මේකේ ප්‍රයිස් එක උනේ ඊට පස්සේ ඉතින් බොඩි සූට් මේවට ඉතින් මට හරි ආස හිතුණා. ඒ නිසා මම මේ බොඩි සූට් එක ගත්තා. නිව්බෝර්න් සයිස් මේවා. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඉපදිච්ච ගමන් මම අඳන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද? ටිකක් කල් යයිද කියලා දන්නේ නැහැ. ඉතින් මම ආස හිතුව නිසා ගත්තා. මේ
මෙහෙම බබාට ෆීඩ් කරනකොට එහෙම දාගෙන ෆීඩ් කරන්න. ඉතින් මම එකක් තමයි ගත්තේ ආසාවට වගේ. මොකද මේවා නම් ඉතින් අත්‍යවශ්‍ය නැහැ. මොකද අපිට නැපි ගන්න පුළුවන්. ඉතින් නැපි එකක් මෙහෙම දාගෙන ෆීඩ් මේ කුඩු සයවන බබාට යූස් කරන්න පුළුවන් නිසා මම ඒවා ගොඩක් ගත්තේ නැහැ. අර හොස්පිටල් එකට මොනවාට හරි ඕනේ වෙයි කියලා තමයි එකක් ගත්තේ. ඊට පස්සේ මේ බබාට පොඩි පිලෝ එකක් ගත්තා. ඊට පස්සේ අපේ හොස්පිටල් එකෙන් ඉල්ලලා තිබ්බේ බබාට නැපින් 22 සයිස් එකෙන් තමයි 40ක් වගේ ඉල්ලලා තිබ්බේ. ඉතින් එදා කොහොම හරි එලිගන්ට් ස්මෝකර්ස් එකේ 22 සයිස් තිබ්බේ නැහැ. ඉතින් මම හිතුවා මේ 20 සයිස් එක තමයි තිබ්බේ. ඉතින් මම හිතුවා දැන් අර බබාට ඉපදිච්ච ගමන් 22 ලොකු වැඩි එහෙම කියලා ප්‍රශ්න මම දැක්ක වීඩියෝස් වල එහෙම තියෙනවා 18 තමයි ඕනි වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා 18 ඒත් කියලා තිබ්බ 18 චුට්ට දවසයි යන්න පුළුවන්. බබා ඉක්මනට ලොකු වෙනවා. එතකොට 22 තමයි ඕනි වෙන්නේ 18 එක ගන්න එක අපරාධ කියලා. ඉතින් මම ඒත් හිතුවා 20 කියන්නේ ටිකක් ලොකු වෙන්නේ. කමක් නැහැ කියලා 20 මම 6ක් ගත්තා. මේ තියෙන ඒවා. මේකත් මේ ඩබල් ලේයර්ස් තියෙන එක. මේකක ප්‍රයිස් මතක නැහැ මට. මම වීඩියෝ එකේ දාන්නම් ප්‍රයිස් එක කියලා. දැන් මතක නැහැ. මම දාන්න වීඩියෝ එකේ ඔයාලට බලන්න. බබාට කැප්, සොක්ස්, මිටන්ස් ඒවා ඉල්ලලා තිබ්බා. ඉතින් මේ වගේ ගොතපු මේ වගේ දෙකකුත් මට ගන්න ආසයි හිතුණා. ඉතින් ඒකකුත් ගත්තා. මේක නම් උනේ 550යි. එතකොට මේ සොක්ස් දෙක උනේ 450යි. ඉතින් හරිම ලස්සනයි. හරිම ෂෝක්. ඉතින් බලමු. දැන් ඉතින් මේක ඔක්කොම මේ ටැග් ගලවලා ඔක්කොම මේවා කරලා චුටි මේ තියෙන ටැග්ස් අනම්ම නම් ඔක්කොම ගලවලා මේක හොදන්න ඕනේ. ඉතින් හොදනකොට මේ ලේබල්ස් ගලවලා එතකොට අර මේ ටැග් කරලා තියෙන අර චුටි ප්ලාස්ටික් කෑල්ලක් වගේ තියෙනවා. ඉතින් ඒව අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලලා අයින් කරන්න. මොකද බබාගේ හැමට ඒ මොන හරි තිබුණොත් එහෙම හීරෙන්න පුළුවන්. එතකොට යාට අමාරුයි. ඒ නිසා හොඳට බලලා කරලා මුෂ් කරනකොට ඔයගොල්ලෝ ඒව බලන්න. ඊපස්සේ මේ ගත්තේ මම මිටන්ස්. මිටන්ස් මෙතන දෙකක් තියෙනවා. මේක උනේ 195යි. මේක 220යි. තේමද ඒකට? ඊට පස්සේ මම මෙතන තව සෙට් එකක්ම ගත්තා පින්ක් කලර්. ඒකෙත් සොක්ස් කැප් එතකොට මිටන්ස් ඔක්කොම තියෙනවා. මේ සෙට් එක උනේ 790යි. තව සොක්ස් දෙකක් ගත්තා වයිට් කලර්. මේ දෙක උනේ 330යි. ඊට පස්සේ මම ගත්තා බේබි වොෂ් ක්ලොත්. බබාව පිළිදන්න කරන්න ඒ වගේ දේවල් වලට තමයි ඉතින් ඒක ඕන වෙන්නේ. ඉතින් මේ එකක් රුපියල් 550ක් වුණා මේක. මේක නම් රුපියල් 300ක් වගේ වෙලා තියෙනවා. ඉතින් මේවා තුන තියෙනවා. මම ඔයාලට කියන්නම්. මේ තියෙන්නේ බාත් ටවල් එකක්. මේකත් මම ගත්තේ එලිගන්ට් ස්මෝකර් එකෙන්. මේක උනේ 1100ක් වගේ. බාත් ටවල් මම ඔක්කොම 3ක් රෙඩි කරගත්තා බබාට පිළිදන්න කරන්න නිසා. බාත් 3ක් කියලා තියෙනවා හොස්පිටල් ලිස්ට් එකේ. මේක නම් අපේ චූටි පැටියාගේ නැන්ද තමයි දුන්නේ. එයා තමයි ඉතින් බබාගේ බෙඩින් සෙට් ඔක්කොම මහන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆීඩින් පිලෝ එක. අපිට බබාට ෆීඩ් කරනකොට එහෙම පහසු විදිහට මේක එහෙම බඩේට දාගෙන බබාව මෙහෙම තියාගෙන ෆීඩ් කරන්න පුළුවන්. ඉතින් මේක උනේ මේක ඇතුළට මොනවා හරි දාගන්න අපිට බබාව ෆීඩ් කරනකොට එහෙම මොනවා හරි දාගන්න ෆෝන් එක දාගන්න නැප්පියක් දාගන්න එහෙම මොනවා හරි තියාගන්න පුළුවන් මේක දාලා. රියුසබල් ඩයිපර්ස් රියුසබල් ඩයිපර් එකක් තමයි ගත්තේ. ඒක රුපියල් 950ක් වුණා. ඊට පස්සේ මම ගත්ත තව බේබි නැපි පෑන්ට්ස් දෙකක් ගත්තා. මේ වුණා මේ අලවන්න තමයි තියෙන්නේ දෙපැත්තෙන්. මේකෙන් දෙකක් ගත්තා. මේ තව බබාට බොඩි සූට් එකක් ගත්තා. මේක වයිට් කලර් තිබ්බේ නැහැ. මේ print කරපු නැති ඩිසයින් නැති. ඒ නිසා මම ආස නිසා මේකකුත් ගත්තා. ඊට පස්සේ බබාට පැම්පර්ස් ඕනි වෙයිද කියලා දන්නේ නැහැ. වීඩියෝස් වල තිබ්බා ඕනි වෙයි කියලා. ඉතින් කෝකටත් කියලා මම හිතුවා එකක් අරගන්නවා කියලා. මේ බෝන් සයිස් එක තමයි ගත්තේ. වෙලෝන කලර්ස් එකෙන් තමයි ගත්තේ. මේක හොඳයි. කොටන් 22 සයිස් එක තමයි මේ තියෙන්නේ. බලන්න. මේක හරිම සනීපයි. බබාට හරිම හොඳ කොටන් රෙද්දක් නේ බලන්න. ඉතින් මල් පීස් වලින් මහානකට වඩා මම හිතනවා මේක හොඳයි කියලා. මොකද සමහර නැපීස් පාවිච්චි කරනකොට හොදලා කරනකොට හැකිලෙන්න බලනවා. ඉතින් මේ මම හිතුවේ හොඳම නැපි එක මේක තමයි කියලා. ඉතින් මම ඒ නිසා මේකේ නැපි 30ක්ද කොහෙද 30ක් වගේ ගත්තා. පින්ක් කලර් කලර්ස් ඔක්කොම මාර්ක් කරලා ගත්තේ. පර්පල් ඔරෙන්ජ් green color ini kalau mau jualan ඊට පස්සේ මම printed නැති normal එකක් ගත්තා. කොහොමද ඔක්කොම 30ක් වගේ ගත්තා මෙතන double එකකින්. මේ single නැපීසුත් මට හිතුණා ගන්න ඕනි වෙයි කියලා. ඒ නිසා මම single නැපීත් මේ 6ක් තියෙන පැක් එකක් ගත්තා. මේ එකක් රුපියල් 700 මේ 6 පැක් එකම රුපියල් 790ක් වගේ තමයි උනේ. මේ නැපි නම් double ඊපස්සේ අර එලිගන්ට් ස්මෝකර්ස් එකේ තිබ්බ
බේබි ෆ්‍රොක්ස් මං කිව්වේ ටිකක් ලොකුයි වගේ කියලා. ඉතින් ඒක බබා ඉපදිච්ච ගමන් මන් දන්න පුළුවන් වේද කියලා ෂුවර් මදි මට. ඒ නිසා මම මේකෙනුත් ගත්තා. මේ ෆ්‍රොක්ස් එකෙනුත් ගත්තා මම සෙට් 1 2 3 4 5ක් කරගෙන තිනවා. ඔව් 5ක් කරන් තිනවා. ඉතින් මේ එකක් මේ සෙට් එකේ 3ක් තියෙනවා. ඉතින් මේ තුනම 375යි උනේ. මේකත් තව බ්ලැන්කට් එකක් බබාව ඔතන්න. බබාට වෝම් සූට් එකක් ඕනේ වෙයි කියලා මට හිතුණා වූල් කිට් එකක්. ඉතින් මම ඒ නිසා ඒකට මේ වගේ එකක් ගත්තා. ඒකට කැප් එකයි චුටි සොක්ස් දෙකකුයි හම්බ වෙනවා. මේකත් ඒ වගේ තව බ්ලැන්කට් එකක්. මේකත් රුපියල් 1450ක් වගේ. ඊට පස්සේ මම ගත්තා බබාට cotton balls ඉල්ල තිබ්බා. ඉතින් මම cotton balls එකත් kids joy එකෙන් තමයි ගත්තේ. මේක cotton balls 100ක් තියෙනවා. මේක රුපියල් 670ක් වගේ තමයි උනේ. ඊට පස්සේ තව බබාට cotton buds ඕන කියලා ලිස්ට් එකේ මම හදාගත්තා. ඉතින් ඒ cotton buds එකකුත් ගත්තා. ඒක රුපියල් 250යි. මම ඒකත් kids joy එකෙන් තමයි ගත්තේ. මොකද මේ kids joy brand එක හොඳයි කියලා රෙකමන්ඩ් කරලා තිබ්බා ගොඩක් අම්මලා. සම ඒකත් ඒකෙන් තමයි ගත්තේ. ඊට පස්සේ බබාගේ රෙදි සෝදන්න ෆැබ්‍රික් මේකත් ගත්තේ kids joy එකේ ෆැබ්‍රික් වොෂ් එක. මේක රුපියල් 1500ක් වගේ උනේ. ඉතින් මම හිතුවා මේක බබාට ගොඩාක් සැර දේවල් රෙදි වලට දාලා හොදලා ඉවක් බබාට හොඳ මදිස් හැමට කියලා. ඉතින් මේ කිස් ජොයි එක හොඳයි කියලා රෙකමන්ඩ් කරපු නිසා මම මේක ගත්තා. මේකෙන් බබාගේ රෙදි සෝදලා ඉවර වෙලා උණු වතුරෙන් සෝදලා බලනවා කියලා තමයි මම ඉතින් හිතුවේ. බලමු. ඊට පස්සේ නැපි පින්ස් ගත්තා. නැපි පින්ස් 6ක් තියෙනවා මේකේ. මේක නමට ගාන මතක නැහැ. බේබි ටිෂු වෙට් වයිප්ස් ඕන කියලා තිබ්බා. වෙට් වයිප්ස් 80ක් තියෙනවා මේකේ. රුපියල් 850ක් වගේ තමයි ඕනේ. ඉතින් මේක ගත්තා. ඒ වගේම බබාගේ රෙදි වනන්න කනලි වල ගහන පින්ස් මේ සෙට් එක ගත්තා. තව සෙට් එකක් ගත්තා. ඊට පස්සේ බබාට බේබි ක්‍රීම් එකක් ඉල්ලලා තිබ්බා හොස්පිටල් එකෙන්. බට් මට මම ජොන්සන්ස් බේබි තමයි ගත්තේ බබාට. ඉතින් ජොන්සන්ස් බේබි එකේ ක්‍රීම් එක තිබ්බේ නැහැ ලිගන් ස්මෝකර්ස් එකේ. ගොඩක් තැන්වල ජොන්සන්ස් බේබි නැහැ. ඉතින් මම ඒ නිසා ක්‍රීම් එක මට ගන්න හම්බුන්නේ නැහැ. මම බලන්න ඕනේ තව තැනකින් කිහිපයකින් හොයාගන්න ක්‍රීම් එක. බේබි සබන් එකක් ගත්තා ජොන්සන්ස් බේබි. මේක රුපියල් 490ක් තමයි උනේ. හරිම සුවඳයි. මේක කොලොන් එක. මේකත් රුපියල් 1250ක් වුණා. ඊට පස්සේ මේක බබාගේ ලෝෂන් එක. ඒක බොඩි එකටයි බබාගේ ඔළුවට දෙකටම යූස් කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මම ඒ නිසා ඒක ගත්තා. මේක රුපියල් 2000 ගණක් උනේ. 2450ක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ බඩු ගොඩක් ගත්තා. ඉතින් මේ බඩු දැන් ඔක්කොම රෙදි ටික ඔක්කොම හොදලා කරලා ෂිප් බෑග් වලට දාලා ඒවට නේම් ටැග් ගහලා වෙන වෙනම තියාගන්න ඕනි. මොකද එතකොට අපි හොස්පිටල් එකේ අපිට මොන වගේ සිටුේෂන් එකකට මුහුණ දෙන්න වේද කියලා අපිට දන්නේ නැහැ. ඉතින් අපි ළඟ ඉන්න කට්ටියට ඒ රෙදි හොයාගන්න පුළුවන් වෙන්න උදව්වක් විදිහට ලේසි වෙන්න යාලට ඉතින් ඒක ඔක්කොම වෙන වෙනම ෂිප් බෑග් වලට දාලා ඒවට නේම් ටැග් කරලා තියන්න ඕනි. ඉතින් දැන් මේවා ටිකින් ටික හොදලා හොඳ අවුවට දාලා වේලලා අයන් කරලා ඒවා ලෑස්ති කරගෙන හොස්පිටල් බෑග් එක වීඩියෝ එකක් අරගෙන මම ඔයාලට ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලනකොට අම්මා කෙනෙක් වෙන්න ඉන්න ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක්ට වගේම බබා වෙන්නේ මොනවද ගන්න ඕනි කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක බැලුවම. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයාලටත් මේ වීඩියෝ එකෙන් අදහසක් අරගෙන ඔයාලගේ හොස්පිටල් වල ඉල්ලලා තියෙන ලිස්ට් වලට අනුව මේ වීඩියෝ එකත් බලලා අදහසක් අරගෙන ඉතින් ඔයාලගේ ලිස්ට් එක හදාගෙන ඔයාලගේ බඩු ගන්න ඔයාලට ලේසි වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මගේ YouTube channel එකත් එක්ක ඉන්න. මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝස් වලට like එකක් දාලා ඔයාලට මේ වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. එහෙනම් ඉන්නේ නම් බයි.